වෙසක් දවසේ අපි ගියා පානදුරේ. උදේම අපේ එක්කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් තිබිලා අපිට කිරිබත් හම්බුණා. මුලින්ම අපිට හම්බුනේ මඤ්ඤොක්ක දන්සලා. මේ මඤ්ඤොක්ක එකයි සම්බෝල එකයි මාරම රසයි. ඊට පස්සේ අපිට හම්බුණා සව් දන්සලා. එයාලා අපිට හකුරු දුන්නා ඇත්ති තරම්. අපි ඊට පස්සේ නැතුරන පන්සලට ගියා. මේ පන්සලට මං ගියේ පළවෙනි පාරට. ඒ පන්සල හරිම ලස්සනයි. හතර වටෙන්ම කඳු වලින් වට වෙලා තමයි පන්සල තිබුණේ. ඊට පස්සේ අපිට බීම දන්සලක් හම්බුණා. බීම දන්සල නම් ගොඩාක් හම්බුණා. ඊට පස්සේ අපිට පළවෙනි අයිස්ක්‍රීම් දන්සල හම්බුණා. අයිස්ක්‍රීම් දන්සල් වල පෝලින් නම් ඉක්මනට ඉවර වුණා. අයිස්ක්‍රීම් දන්සලෙන් පස්සේ අපි ගියා මෙන්න මේ බක්කුල මහසෑය වඳින්න. බක්කුල මහසෑය ඉතා පුදුමාකාර විදියට සෙනඟ බුදුගේ බලන්න පොලිමේ ඉන්න උනා. ඉතින් අපි පොලිමේ ඉන්න නැතුව එතන තිබ්බ කඩවලින් එක දේවල් කකා අපේ අනිත් කට්ටිය එනකන් හිටියා. මේ පන්සල හරිම ලස්සනයි. භාවනා කරන්න වගේ තියෙනවා. මම මේකට එකපාරක් ගිහින් තියෙන නිසා තමයි ඇතුළට යන්න නැතුව එළියට වෙලා හිටියේ. ඊට පස්සේ අපිට ආයෙම අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. මෙයා නම් හැම වෙලේම අයිස්ක්‍රීම් දෙක ගන්නවා. ඊට පස්සේ අපි ගියා පානදුරේ බීච් එකට. මෙයා ඒ අතරේ පොඩි නින්දක් දානවා. පානදුරේ බීච් එකේ මාරම සෙනඟක් එදා. මෙයාලට ආයි අයිස්ක්‍රීම් දන්සලක් හම්බලා එතෙන්දී නම් මම බැස්සේ නැහැ. බීච් එකට ගිහිල්ලා අපි පැය ගාණක් හොඳට ඇති වෙනකන් නෑවා. බීච් එකේ එදා මාරම විදියට සෙනඟ. ඊට පස්සේ අපි බීච් එකේ තිබිලා මෙන්න මේ බොම්බයි මොටයි එක ගත්තා. ඒක හරිම රසයි. මං ඒ කප් එකේ දාලා තියෙන ඔය බොම්බයි මොටයි එක පළවෙනි පාට තමයි කෑවේ. බීච් ගිහිල්ලා ඉතින් ඉස්සෝඩේ කාලා නැත්තම් වැඩක් නෑනේ. ඉස්සෝඩේත් කෑවා. මේක තමයි හම්බෙච්ච හොඳම දන්සල. මේ සීනි සම්බෝල බනිස් එක මාරම රසයි. හොඳට සීනි සම්බෝල දාලා හොඳ රසට ඒ සීනි සම්බෝල බනිස් එක තිබ්බා. ඊට පස්සේ අපි මේ ඉන්නේ සරුවත් දන්සලක පොලිමේ. මේක නම් අයිස්ක්‍රීමුත් දාලා තමයි මුලින් දුන්නේ. අන්තිමට අපි යනකොට ඒක ඉවර වෙන්න ලං වෙලා අපිට හම්බුනේ අයිස්ක්‍රීම් නැතුව. ඒකත් හරිම රසයි. ඊට පස්සේ අපිට ඉන්න උනා බත් දන්සලක. ඒ වුණාට ඒක පටන් ගන්නවා කිව්වේ 6:00 එතකන් ඉන්න බැරි නිසා අපි ඊට පස්සේ එතනින් ආවා. ඊට පස්සේ අපිට හම්බුණා ෆෘට් සලාඩ් දන්සලා. ෆෘට් සලාඩ් දන්සලෙන් පස්සේ ආයි බත් දන්සලක් හම්බුණා. ඒකෙන් බතුත් කාලා අපි ආයි ගෙදර එන්න පිටත් වුණා. දැන් දෙයනේ කියලා හොඳටම හැම්බේසාව. දැන් ඉතින් අම්මගෙන් බැනුම චුරුස් ගගා ඉන්නවා.